ආයිබෝවන් ඔයාලා හැමදිනාටම අස්සසුම ජුනි මාසයේ ප්‍රතිලාභය සම්බන්ධයෙන් පණිවිඩයක් ලබා දීම සඳහා තමයි අද මේ වීඩියෝ එක ඔයාලා ළඟට අරගෙන එන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම පහළ තියෙන කළු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අනිවාර්යෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊට එහා පැත්තෙන් තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. එතකොට ඔයාට මේ වගේ නවතම තොරතුරු, සත්‍ය තොරතුරු එවලේම දැනගන්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් ඇහුවා මේ ජුනි මාසේ අස්සසුම ප්‍රතිලාභී මුදල මේ වෙද්දි සිස්ටම් එකට වැහලත් නැහැ. ඉතින් බැංකු ගිණුම් වලට වැහලත් නැහැ. ඒ කියන්නේ මේ මාසේදී හැමෝගෙම අස්සසුම ලබා දෙන්නේ නැතිද? ඉතින් මොකද මේ විදිහට පරක්කු වෙන්නේ කියලා වීඩියෝ එකක් අරන් ඉන්නේ. ඉතින් ගොඩක් අය කියනවා මේ විදිහට ජුනි මාසේ සල්ලි හැමෝගෙම කපනවා කියලා. ඉතින් ඒක ඇත්තක්ද කියලා පොඩ්ඩක් හොයලා බලලා ඒ ගැන කියන්න කියලා. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලුවා. ඉතින් අන්න ඒ නිසා තමයි ඔයාලට මේ විදිහට ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ දැනුවත් කිරීමක් සිද්ධ කරන්නේ. ඉතින් ජුනි මාසයේ අස්සසුම ප්‍රතිලාභී මුදල වෙනත් මාසවලට සාපේක්ෂව ගොඩක් පරක්කුයි සිස්ටම් එකට වැටෙන්නත්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය සිස්ටම් එකට වැටෙනවා ජුනි සාමාන්‍ය මාසවල 4-5 වෙනකොට. හැබැයි අද ජුනි මාසයේ 7 වෙනිදා වෙනවා. ඒ වුණාට තාමත් සිස්ටම් එකට සල්ලි දාලා නැහැ. ඉතින් මේකට හේතුව තමයි ඔයගොල්ලෝ දන්නවා අස්සසුම ලබන අලුත් කොට්ටාසයක් අස්සසුම ලබා ගැනීම සඳහා ඉන්නවා. ඉතින් එයාලගේ තේරීම් කටයුතු සහ ඒගොල්ලන්ව සිස්ටම් වලට ඇතුළත් කිරීම කටයුතු මේ දිනවල සෑහෙන විදිහට සිද්ධ වෙන නිසා තමයි මේ විදිහේ පරක්කුවක් සිද්ධ වෙන්නේ. ඉතින් කොහොම නමුත් දැනගන්න ලැබුණු විදිහට මේ දෙවන අධීරයට මේ මාසය තුළදී ඔයගොල්ලෝ තේරිලා නම් සිස්ටම් වලට ඇතුළත් වෙලා ඒ හැමදේම සිද්ධ වෙනවා. ඒ වගේම ලබන මාසය තුළදී කියන්නේ ජූලි මාසය තුළදී මුදල් ලබා ගැනීමත් හැකියාව ලැබෙනවා. ඉතින් ඒ විදිහට වැඩ කටයුතු සිද්ධ වෙන නිසා තමයි මේ පරක්කු වීමක් සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම නැතුව කාගේවත් අත්සැසුම අලුතින් කාගේවත් අත්සැසුම කපා හැරීමක් සිද්ධ කරලා නැහැ. ඉතින් ඔයා අත්සැසුම ලබන කෙනෙක් නම් ඉතින් ඔයාටත් අනිවාර්යෙන් ජුනි මාසයේ අත්සැසුම් පරක්කු වෙලා වුණත් අනිවාර්යෙන්ම ලැබෙනවා. ඉතින් ඒ ගැන බයක් තියාගන්න අවශ්‍ය නැහැ. ඉතින් අනවශ්‍ය බොරු කටකතා පතරවනවා මේ විදිහට රජයෙන් අත්සැසුම හැමෝගෙම නැතර කරලා දාලා. ඉතින් ඒ හින්දා තමයි මේ විදිහට සල්ලි තාමත් හම්බුන්නේ නැත්තේ කියලා. ඉතින් ඒක පැහැදිලිවම බොරුවක් කියලා ඔයාලට දැනුවත් කරන්න ඕනේ. ඉතින් කවුරුත් අනවශ්‍ය ඒ විදිහට කතා වලට රැවටෙන්න එපා. අනිවාර්යෙන්ම පරක්කු වුණාට මම කලින් වීඩියෝ එකදී ඔයගොල්ලන්ට දැනුවත් කරා. ඉතින් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් බලන්න. හරියටම ඔයගොල්ලන්ට දිනවක බානුත් එක්ක දැනුවත් කරලා තියෙනවා. ඒ කිව්වා වගේ ඒ කාලය තුලදී ඔයගොල්ලන්ට අස්වැසුම අරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ තොරතුරු ටික වැදගත් වෙන්න ඇති කියලා. එහෙමනම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඉතින් නැවත වාරයක් මතක් කරනවා කාගේවත් එහෙම අලුතින් අස්වැසුම නතර කිරීමක් සිද්ධ කරලා නැහැ. ඉතින් අනිසි බියක් තියාගන්න එපා. කලින් කිව්වා වගේම ඒ දිනවලදී ඔයගලන්ට අස්වැසුම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයගලන්ට තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මම ඒවට ඔයගලන්ට උත්තර අරගෙන එන්නම්. ඉතින් එහෙනම් ආයෙ පාරක් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.